තිරුවන් සරණයි. මේ චතුරාර්ය සත්‍ය දේශන මාලාවේ දෙවෙනි කොටස අද මම මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට කලින් වැඩසටහනේදී චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ මූලික කරුණු ටික මම පැහැදිලි කරා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ නිවන අවබෝධ කරගන්න. මේ සසර දුකෙන් මිදෙන්න. ඉතින් අපි ඒ සසර දුකෙන් මිදෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ සතර අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒක පහසු දෙයක් නෙවෙයි. මොකද දැන් බෞද්ධයෙක් කියලා අපි ඉපදුනාට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මුල ඉඳලා අපි තා බුද්ධිමත්ව මේ ධර්මයේ දැනගෙන ඒ අනුව වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන් ඇත්තටම අපි දැන් ගොඩාක් පින්දහම් කරනවා, පන්සල් යනවා, සිල් ගන්නවා, භාවනා කරනවා, මේ දේවල් බුදු පූජා කරනවා. ඒවෙන් අපිට පින් ලැබෙනවා. නමුත් අපි තාම එදා හිටපු තැනම පින් කර ඉදිරියට මේ සසරේ යන්න අවශ්‍ය කර්ම රැස් කර ඉන්නවා. නමුත් දැන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සසර ගමන නතර කරන්න. සසර ගමන නතර කරන්න උන්වහන්සේ දේශනා කළා මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය. අපි දැන් බෞද්ධ ආගමක් විදිහට අපි කරන සියලුම දේවල් වලින් වෙන්නේ සසර ගමන යන්න අවශ්‍ය පින් අපිට කර්ම ලැබෙන එක, සැලසෙන එක. ඉතින් මේ සසර ගමන නතර කරන්න නම් අපි මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඉතින් දැන් අද දවසේ මම ඔයගලන්ට කියලා දෙනවා මේ සත්‍ය අපිට මොකද අවබෝධ වෙලා නැත්තේ මෙච්චර කාලෙක. අපි ගත්තොත් 100ක් ගත්තොත් එක්කෙනෙක්වත් නැති තරම්. 1000ක් ගත්තොත් එක්කෙනෙක්වත් නැති තරම්. අනුගාර මේ ධර්මයේ ටිකවත් දන්නේ නැති අය. දැන් මගේ දේශනවල මම ගොඩාක් කතා කරලා අහනවා. නමුත් දන්න කෙනෙක් මට තාම උණ ගහිලා නැහැ. එතකොට අපි බලමු මේකට හේතුව මොකක්ද කියලා. මේ සත්‍ය ධර්මයේ අපිට අවබෝධ නොවෙන්නේ. ඒ හේතුව තමයි මේ ලෝකයේ මේ සත්‍ය සතර සැඟවිලා තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා කරන ප්‍රධාන කර්තව්‍යය තමයි මේ සත්‍ය හතර මතු කරලා ගන්නේ. උන්වහන්සේ ධර්මවලින් අවබෝධ කරගෙන දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. අපි ගෞතම බුදුරජාණන් වහන්සේ ඊට කලින් අපි විසු බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ධර්මය තමයි මේ චතුරාර්ය සත්‍ය. අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්‍ය සතරම තමයි. හොඳයි. එහෙනම් අපි දැන් මේ සත්‍ය හතර අපිට අවබෝධ නොවන ප්‍රධානම හේතුව තමයි මේ සත්‍ය හතර වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකයක් තියෙනවා, මේ ලෝකයේ මේ සත්‍ය ටික තියෙනවා, මේ සත්‍ය අපිට අවබෝධ නොවෙන්නේ මේක වැහිලා තියෙන්නේ. මොන වෙන්නේ මේක වැහිලා තියෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච නීවරණ පහක් තියෙනවා. නීවරණ නිවන ආවරණය කරනවා. අන්න ඒ ටික අපි දැනගන්න. මේ නිවන වහලා තියෙන්නේ. නිවන ආවරණය කරලා තියෙන්නේ පහකින්. මොනවද ඒ පහ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන ඔය පහෙන් තමයි අපේ මේ නිවන වැහිලා තියෙන්නේ. එහෙනම් අපි මේ පහ මොනවද කියලා දැනගන්න ඕනේ මේක විවර කරගන්න. දැන් අපිට නිවන් දකින්න ඕන නම් මේ වැහිලා තියෙන සත්‍ය සතර වැහිච්ච එක අපි ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගන්න මේ නීවරණ පහ ගැන අපි දැනගන්න ඕනේ. කාමච්ඡන්දය කියන්නේ මොකක්ද? දැන් මෙතනදී පාළියෙන් කාම කියන්නේ කැමැත්ත. ඡන්ද කියන්නේ කැමැත්ත. එතකොට කැමැත්තට ඇති කැමැත්ත. මොකක්ද ඒ තේරුම? කාම කියන්නේ එතන කැමැත්ත කිව්වේ මොකද්ද? අපේ මේ පසින්දුරන් පිනවීම. අපේ දින මේ ආයතන පහ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ආයතන පහ තියෙනවා. මෙන්න මේ පහ පිනවන්න තියෙන කැමැත්තට කියනවා කාමච්ඡන්දය කියලා. පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති කැමැත්ත, ඡන්දය. ඒකට කියනවා කාමච්ඡන්දය. ඒක තමයි පළවෙනි නිවන ආවරණය කරලා තියෙන නීවරණය. එතකොට මොනවද මේ පහ? ඇහෙන් රූප බලන්න, කනෙන් ශබ්ද අහන්න, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. ඔන්න ඔය තමයි අපි කැමති. ඔය ආයතන පහ පිනවන්න.
ලස්සන රූප බලන්න, ශබ්ද අහන්න, රස විඳින්න, සුවඳට කැමති, ඒ වගේ පහසට කැමති. ඔන්න ඒකට තදින් කැමැත්තට තමයි කාමච්ඡන්දය කියන්නේ. ඕකෙන් තමයි නිවන ආවරණය වෙලා තියෙන්නේ. ඊළඟට කියනවා ව්‍යාපාද. ව්‍යාපාද කියලා කියන්නේ ව්‍යාපාදයේ තරහවට. හිතේ ඇති වෙන සියුම් තරහ. නොරිස්සුම්කම වගේ තරහක් තියෙනවා. මේක මහා විශාල ඔය විශාල වෛරයක් වගේ එක නෙවෙයි. ව්‍යාපාද කියන්නේ අපේ හිත ඇතුලේ පොඩි අපි මොනවා හරි කරන්න බණක් අහන්න කියලා හිතුනොත් ඒ වෙලාවට දැන් බෑ. ඒ වගේ නිකන් ව්‍යාපාදයක් කියන්නේ පොඩි තරහ ගතියක්. අමනාප ගතියක් වගේ අන්නේ ගතියට කියන ව්‍යාපාදය කියලා. අන්නේ ගතිය තියෙනකොට අපිට මේ ධර්මයේ පැත්තට යොමු වෙන්න බෑ. ඊළඟ එක තමයි තීන මිද්ද. තීන මිද්දේ කියලා කියන්නේ කම්මැලිකම, අලසකම, උවමනාවක් නැතිකම. නැත්තම් ඔක පස්සේ කරන්නම් කොහොම කල් දාන ගතිය. ඒ අපිට උපත්තියම ලැබිලා තියෙන දේවල්. තියෙන අලසකම. අනේ අලසකම කම්මැලිකම තියෙනකොට මේ ධර්ම මාර්ගෙට යමු වෙනවා. මොකද අපිට ඊට වැඩි දේවල් තියෙනවා කරන්න. කාමච්ඡන්දේ. මේ ආයතන පහ පිනවන්න තියෙනවා. අපි ඒවට තමයි ගොඩක් කැමති. ඒක නිසා අලසකම තියෙනවා නම් ඒත් මේ ධර්ම මාර්ගයට පිවිසෙන්න බෑ. ඊළඟ එක උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියන්නේ මොකක්ද? උද්දච්ච කියනවා මනසේ තියෙන සෙලවෙන ගතිය, සසල ගතිය. ඒ කියන්නේ අපේ සිත එක අරමුණක තියාගන්න බැරි. නිතර මේ දුවන ගතියක් සිතේ තියෙන්නේ. අන්නේ සිතේ ඇතිවන සසල ගතියට කියන උද්දච්ච කියලා. අපි තව වචනක් තියෙන උද්දච්ච කියලා නිකන් අර උඩකම වගේ එකක්. හැබැයි ඒකට තියෙනකොට මේක පිළිගන්නේ නැහැ. ඒ උද්දච්ච කවුනේ මෙතන කියන්නේ මනසේ තියෙන සෙලවෙන ගතිය. උද්දච්ච කුක්කුච්ච කියන්නේ අපි ඒක විඳවනකම් වැළපෙන ස්වභාවය. මොනවා දෙයක් ගැන කලකිරෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒකට කියන උද්දච්ච කුක්කුච්ච. එතකොට ඔන්නේ මේ මනසේ තියෙන සෙලවෙන ගතියයි අන්නර වැළපෙන ඒ වගේ ස්වභාවයට කුක්කුච්ච කියලා කියනවා. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච. ඔය ගතිය තියෙනකොටත් අපිට මේ ධර්ම මාර්ගයේ යන්න බෑ. මොකද ධර්මයක් කාලේ ඒක මොකද මේ ධර්මයේ තියෙන්නේ මනසත් එක්කම බුද්ධියත් එක්කම කරන්න තියෙන දෙයක් තමයි මේ ධර්ම අවබෝධය කියන්නේ. එතකොට මේ සිතුවිලි මනසේ තියෙනකොට අර ධර්මයේ පිළිගන්නේ නැහැ. ඊළඟ එක තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියනවා සැකය. දැන් ධර්මයේ සඳහන් කරන බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකය කියලා නේද? අහලා තියෙනවනේ. ඔන්න ඔය සැකය. බුදුරජාණන් වහන්සේ නමක් විදියට ධර්මයේ කියනවද මේවා සත්‍යද? එතකොට මහා සංඝ රත්නයක් ඉන්නවද? බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳ තියෙන සැකය. ඒ ගමන මවගෙන තියාගෙන තියෙන සැකය. ඊළඟට තියෙනවා පින්වල විපාක තියෙනවද? පව කරාම වල විපාක තියෙනවද? මේ ඊළඟ ආත්මෙට මේ තව ආත්මයක් තියෙනවද? පෙර ආත්මයක් තිබුණාද? ඔන්න ඔය වගේ සැක තියෙනවා. ඊට තවත් තියෙනවා ඒකට බාහිරව ගියම් මේ දිව්‍ය ලෝක තියෙනවද? අපාය තියෙනවද? නොයේ ඔන්න ඔය කර්ම සහ විපාක පිළිබඳ තියෙන සැකය. ඔය සැකේ තියෙනකොට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. මොකද ඔය සැක සියල්ල නැති වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තේට විතරයි. අනිත් හැමෝගෙම හිතේ මේවා තියෙනවා. ඒ සැකයක් නැති වුණා ධර්මයේ කියන දේ දිනෝ කියන සැකයක් නැති වුණා අනිත්‍යව තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද ඕවා තියෙනවා. ඔන්නෝවා කියනකොට අපිට මේ ධර්ම හරියට වැටෙන්නේ නැහැ. ඉතින් ඔන්නෝ මූලික කරුණු ටික අපි දැනගෙන තමයි අපි මේ ධර්මයට බයින්න ඕන. එහෙම නැතුව එක පාඩම මේ අතරමැදින් පටිච්චසමුපාදයේ පටන් ගත්තොත් ඒක අහලම ටික ගැඹුරුයි අමාරුයි කියන හිතිච්ච එකම කල්ලා. එහෙම නැත්තම් කල් දාලා. තව පහු වෙලා පුළුවන් මේ වැඩ ඉවර කරලා පන්සල් ගිහලා වැත්තකට වෙලා බණ භාවනා කරන්න ඕන කියලා එහෙම සිතුවිලි ඇති වෙනවා. ඒක කොහොම ඇති වෙන්නේ මෙන්න මේ නිසා. කාමච්ඡන්දේ නිසා තමයි මේ ධර්මයේ ගොඩාක්ම කල් දාන්නේ. ඇයි අපිට වෙන දේවල් වල දැන් බණක් අහන්න ඕන කියලා හිතිච්ච ගමන්
ඒ සිතුවිල්ල ආවට අන්න ඒ වෙලාවට ටීවී එකේ කතාවක් යනවා. එතකොට මොකද කරන්නේ? අර බන කතන්දරේ පැත්තක තියලා අර නාට්‍ය බලන්න පෙළඹෙනවා. කාමච්ඡන්දේ. ඒ නැත්තම් වෙන කවුරු හරි එනවා. ඊටවතේ යාළුවෙක් කනම් බනක් අහායි කිය. ඒක නතර කරලා දාලා හරියට එන්නේ. අපි කැමති දේවල් අනුන්ගේ ඕපදූ ගන්න හරි කැමතියි අපි. වට විචාර විස්තර. එතකොට ඒවට යොමු වෙනවා. ඒ මොකද කාමච්ඡන්දේ. ඉතින් මෙන්න මේ ධර්මතාවය හොඳට අපි අවබෝධ කරගන්න ඕනේ. කවුරු හරි හිතවත් කෙනෙක් ආවොත් ඒ ආපු එක්කනත් එක්ක මන ටික අහන්න පුළුවන් තත්ත්වෙටපත් වෙනවා. එහෙම නැතුව මේ ධර්ම මාර්ගය ඉදිරියට ධර්ම මාර්ගයේ පිවිසෙන්න අමාරුයි. ඉතින් එහෙනම් මේ පහ ගැන හොඳට අවබෝධයක් අරගෙන මතක තියාගෙන මේ තමන්ගේ සිතේ තියෙන කාමච්ඡන්ද අපි හැමදේටම කැමති. ඒ කැමැත්ත තියාගන්නවා. කැමති එකපාරට නැති කරන්න බෑ. අපි ලස්සන රූප දකින්න කැමති, ශබ්ද අහන්න, සීන්දු අහන්න, කතන්දර අහන්න කැමති. එතකොට රස කෑම වර්ග කන්න කැමති. ඒ සියල්ලටම අපි කැමති. ඒ කැමති දේවල් කරන අතරේ අපි මේ ධර්මයක් අවබෝධ කරගන්නත් කැමැත්ත ඇති කරගන්නවා. මොකද අපි මේ తాවකාලිකව ලබන සුවයට වඩා මේක සදාකාලික සැපතකට තමයි මේ ධර්මයේ යන්න ඕන. නිර්වාණ සම්පත්තිය. දුක නැති කරන්න. නමුත් අපි తాවකාලික සැප විඳත් අපිට කවදා හෝ දුක් වලටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්නේ ටික අවබෝධ කරගෙන ඉන්න ඕනේ. එතකොට මේ කාමයේ පහ. මෙන්න මේ පහෙන් තමයි දැන් අපේ මේ නිවන වැහිලා තියෙන්නේ. එතකොට මේ නිවන අරගන්න අපි මොකද්ද කරන්නේ? දැන් අපි දැනගත්ත මේ කාරණා පහෙන් තමයි අපිට මේ නිවන් මඟ වැහිලා තියෙන්නේ. මේක විවර කරගන්න නම් අපි කරන්න ඕන දේ තමයි ධර්ම ශ්‍රවණය කිරීම. බණ අහන්න ඕන. දැන් උකට බණ අහන්නේ නැද්ද? බණ අපි ඕන තරම් අහලා තියෙනවා නේද? ඒ කොච්චර බණ ඇහුවත් අපි තාම ඉන්නේ අර මුලින් හිටපු තැන. මොකද දැන් ධම්ම මාර්ගයේ පිවිසිච්ච එක්කෙනා ටිකෙන් ටික පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕන. ඒ බුදුදහමේ දේශනා කරන පස්සේ ගොඩක් විස්තරාත්මක වෙන වැඩසටහනදී කරන්න. අන්ධ පුතඥ, කල්යාණ පුතඥ, ආර්ය පුද්ගල, ඊට පස්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ පළවල්කවා යන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි අන්ධ පුතඥ කියන තැනදී ඉන්නේ මේ ධර්මයේ කිසි දෙයක් ගන්නෙ නැති ස්කන්ධ ධර්ම ගැන පිළිබඳ අවබෝධයක් නැති කෙනාට කියනවා අන්ධ පුතඥ කියලා. එයා මෙයා ලෝකෙ ඉපදිලා හොඳට ඇස් කන් ආසා ආදී ඇතුව හොඳ තත්ත්වෙක ඉපදිලා ඉන්නවා. යාන වාහන විවල් වල ඉඩ කඩන් දාන ඇතුවේ හොඳ ජීවිතයක් ගත කරනවා. නමුත් එයා ධර්මය දන්නේ නැත්නම් යන්න එයාට කියනවා අන්ධ පුතඥ කියලා. එයා ධර්මයෙන් අන්ධයි. ඒ අන්ධභාවයෙන් මිදෙන්න නම් ස්කන්ධ ධර්ම පිළිබඳ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ අවබෝධය ලැබෙන්න. අන්න ඒක ලැබුත් එක්කෙනාට කියන කල්යාණ පුතඥ කියලා. එතකොට එයා කල්යාණ පුතඥ එක්කෙනාට මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේකෙන් නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. අන්නේ විශ්වාසය පුද්ගලයා මේ ධර්ම මාර්ගයට වැටුනහම එයා ඊළඟට මේව හොයන්න පටන් ගන්නවා. චතුරාර්ය සත්‍ය හොයනවා. අන්න ඒක හොයාගෙන යනකොට එයා ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ ස්ටෙප් බයි ස්ටෙප් එකින් එකට යනවා. ඉතින් එහෙම යන්න නම් අපි පිළිවෙල ඇතුළු මුල ඉඳලා වුණ මේ දහම හරියට ශ්‍රවණය කරන්න. එහෙම නැත්නම් දැන් අපි මේ කරගෙන යන්නේ මොකද්ද? මන්සල්ට ගිහුව පොයේට බණ අහනවා, දැන් බණ දෙක තුනක් අහනවා. ඒ පොයේ දවසේ විස්තර මේ වෙසක් පොයේට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම ඒවා ඒ ගැන ධර්ම දේශනා අහනවා. පොසොන් පොයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දේශනා අහනවා. ඊළඟට ඇසල පොයට තමයි බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරා කියලා විස්තර ටික අරගෙන ඒක විතොත් කියලා අපි ඒ ඉතිහාස තොරතුරු ටික ගැන දහම් මාර්ගයෙන් ඉගෙන ගන්නවා. ඕක අපි දන්න කාලේ ඉඳලා දහම් පාසල් යන කාලේ ඉඳලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඔය ටික අපි ඉගෙනගෙන යනවා. මොකද අපිට උගන්වලා තියෙන පොතේ තියෙන ඒ කරුණු ටික. ඒවා ගැඹුරින් තියෙන ටික අපිට කියලා දුන්නාට ඒක අපිට අවබෝධ වෙන තරම් මාර්ගය. චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය හතරක් කියලා තියෙනවා. මෙන්න මේ සත්‍ය හතර ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අටක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ අට කියලා. එහෙනම් අපිට අර විභාගයට අවශ්‍ය විදිහට කියලා දීලා තියෙනවා. දහම් කරුණු අපි ඔක්කොම දන්නවා. මේකේ තියෙන සියලුම දේවල් ටික දන්නවා වචන මට්ටමේ. නමුත් මේක ගැඹුරින්
අවබෝධ කරගන්න ඕන. ඒ ගැඹුරට යන්න අපි මේ පිළිවෙලකට යන්න. එහෙනම් ධර්ම ශ්‍රවණයේදී අපි ඔය 7 දවසේ මන ගෙදරකට ගිහිල්ලා 3 මාසේ මනකට ගිහිල්ලා ඒ කොච්චර අපි ඒ ටයිම් වලට සහභාගී වුණා. ඒ ධර්ම දේශනාව ඉවර වෙන්න අහන්නේ කීයේ කීයද? එතන දින ලොකු ප්‍රශ්නයක්. මොකද ඕනම ස්වාමීන් වහන්සේලම ධර්ම දේශනාවේ පුදුම මේ දහම් කරුණු ඒ විදිහට ඒ ධර්මයේ පාදක වෙච්ච හේතු පිළිබඳව කියලා ධර්මයේ පිළිබඳව දේශනා කරනවා. නමුත් අපි ඒව අහන්නේ නැහැ. අපි කාර්යයක් විදිහට සමාජ ක්‍රමයක් විදිහට ආගමක් විදිහට එනිවා සහභාගී වෙන තමයි කරන්නේ. අර අහපු ධර්ම දේශනා තේරුම් ගන්නෙ නැහැ. දපන ඇහුවා කියන මිසක් ඒක අවබෝධයක් නැහැ. ඉතින් අන්න ඒක අපි නැති කරගන්න ඕන. අවබෝධයෙන් බණ අහන්න ඕන. අපි එහෙම අහන්නේ නැත්තේ ඇයි? ඔය හැම එකකටම හේතුවක් තියෙනවා. අපි ධර්ම දේශනාවක් ගිහිල්ලා මුල ඉඳලා වාඩිලා ඉවස අවසන් වෙනකම් කීයෙන් කී දෙනෙක් අහන්න. අපි අහන්න නැති වෙන්න හේතුව තමයි අපිව හැදිලා තියෙන්නේ, අපේ මනස හැදිලා තියෙන්නේ අපිට යම්කිසි ලාභයක් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් යන්න ඒ දේවල් කරන්න තමයි මේ සත්‍යය පෘථග්ජනය හැදිලා තියෙන්නේ. අපි රස්සාවක් කරන්නේ පඩිය බලා පඩියක් ලැබෙන නිසා. ව්‍යාපාරයක් කරනවා ඒකේ ලාභයක් ලැබෙනවා. ඉඩ කඩම වවනවා ඒකෙන් අපිට ආදායමක් ලාභයක් ලැබෙනවා. අපි යාළු මිත්‍ර ආශ්‍රය කරන තමට මොකක් හෝ වින්දනයක් හෝ එහෙම මොකක් හෝ ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒවට අපි ගොඩක් කැමතියි. ඒකට බණ අහන්න කැමතියි. බණ අහන්න කැමති මොකද බණ අහුවට ඒක අපිට දන්නවා අපිට අර නිකන් කාලය යනවා කියලා අන්නේ වගේ මේ උදාසීන ගතියක් ඇති වෙනවා. දැන් ගොඩාක් දෙනෙක් ඉන්නවා ඒක සමහරක් අය බණ අහන්න කාන්නේ ඉන්නවා හොඳට කාලය වෙන් කරගෙන එහෙම අහන පිරිසකුත් ඉන්නවා. නමුත් වැඩි දෙනෙක් ඉන්නේ අර වගේ තාක්ෂණය. ඒ හේතුව තමයි අන්න බණ අහනකොට දැන් අපිට මොකක් හෝ ලාභයක් ලැබෙනවා නම් අන්න අපේ හිතේ වෙනවා බණ අහන. එතකොට බණ අහුවම මොනවද ලැබෙන ලාභ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලාභ පහ. ඔන්න ඒ ලාභ පහ අපිට ලැබෙනවා නම් අපි ඒක දැනගත්තොත් බණ අහන්න උන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට අන්නේ පහ තමයි අසුතං සුනාති සුතං පරියෝදවේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මත්ත පසීදති. මෙන්න මේ පහ දැනගත්තොත් අපිට ලැබෙන ලාභ පහ. අන්න එතකොට අපිට පොඩ්ඩක් බණ අහන්න ඕන කියන උනන්දු ආසාව ඇති වෙනවා. මේක භෞතික වශයෙන් ලැබෙන මුල්‍යමය ලාභයක් නෙමෙයි. ඊට වඩා වටින ආධ්‍යාත්මික ලාභයක්. අසුතං සුනාති නොඇසූ දේවල් අහන්න ලැබෙනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන දේශනාවක් අහන්න ගියොත් අපි මෙච්චර කාලයකට ආපු නැති ඉතාලම ගැඹුරු කරුණු කාරණා අහන්න ලැබෙනවා. දැන් මේ පටිච්ච සම්පදාය ඇතුළේ මේක ඇතුළේ තියෙනවා කවදාකවත් අහපු නැති ඉතා සියුම් කරුණු කාරණා ගොඩක් තියෙනවා. මේ සිත කියන්නේ මොකක්ද? සිත හැදෙන්නේ කොහොමද? ඕකට කර්ම විපාක වල වෙන්නේ කොහොමද? ඒ සියල්ල මේ ධර්මය ඇතුළේ තියෙනවා. අන්නේ අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. අසුතං සුනාති. ඊළඟට සුතං පරියෝදපේ අහපු දේවල් අමතක වෙලා තියෙන දේවල් භාගයට හිත දේවල් නැවත අහලා නැවත මතක් කරගන්න ඒක අවස්ථාවල සුතං පරියෝදපේ. දැන් අපිට නොඇසූ දේවල් අපි අහන්න කැමතියි. අලුත් දේවල් අහන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපි අහලා අමතක වෙච්ච දේවල් නැවත මතක් වෙනවා. මතක් වෙන සුතං පරියෝදපේ. කංකං විතරද අපේ තියෙන සැක සංකාවල් නැති වෙනවා. දැන් අපි උදාක් කරලා දැන් මුලින් කිව්ව ධර්මයේ පිළිවෙල විදිකිච්චානේ. බුදුදහම පිළිබඳ, බුදුන් පිළිබඳ, දහම් පිළිබඳ, සමුන් පිළිබඳ, දිව්‍ය ලෝක පිළිබඳ, අපාය පිළිබඳ ඒ වගේ අපේ තියෙන සැක. මේ තව කෙනෙක්ගෙන් අහනවා ඒ වගේකට හරියට උත්තර හම්බ වෙන්නේ නැහැ මොනවද කියලා අන්නේ සැක සංකා දුරු වෙනවා. කංකං විතරයි. දිට්ඨින් උජෝ කරෝති. දිට්ඨින් කියන්නේ දිට්ඨිය කියන්නේ දෘෂ්ටිය දැක්ම. උජුම් කියන්නේ ඍජු. කරෝති සිද්ධ වෙනවා. ඍජු දැක්මක් ඇති වෙනවා. දිට්ඨින් උජුම් කරෝති. ඍජු දැක්මක් කියන්නේ අර මනස උද්දච්ච කුක්කුච්ච සෙලවෙන ගතිය වැළපෙන වේදන කියන්නේ අර ස්ථිර නැති මනස. අන්න ඒක ඍජු බවටපත් වෙනවා. හොඳ තීරණ ගන්න,
ඒ වගේ සිදු දැක්මකට අවතීර්ණ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියටපත් වෙනවා. අපි සම්මා දිට්ඨියට ආවහම අපේ තියෙන මිත්‍යා දෘෂ්ටි ඔක්කොම නැති වෙනවා. අන්න එතකොට අපේ සිත ඍජු සිතක් ඇති වෙනවා. ඒක ඇතිවේ සිද්ධ වෙන්නේ බණ ඇහුවොත්. බණ කියනකොට මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න. එහෙම නැත්නම් දැන් ඔය කාලීන ධර්ම දේශනා තියෙනවා. ඒ වගේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය ධර්ම කාරණා කියන සමාජීය පැවැත්මට දරුවන්ගේ යහපතට ඒ වගේ දෙමව්පිය ගුණ ගුරුවරුන්ට උපස්ථාන කරන හැටි ඒක සාමාන්‍ය සමාජයේ අපේ ජීවිතයේ මේ ලෞකික ලෝකයේ සැපින් සාමදින් ගත කරන්න පුළුවන් අවවාද අනුශාසනාවල් ඒ ධර්ම දේශනාවල් වගේ නෙමෙයි. මේක සිද්ධ වෙන්න නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූලික දහම් කරුණු ටික ගැන අහන්න ඕන. අන්න එතකොට නිට්ටි උජු කරෝති. ඍජු දැක්මක් ඇති වෙනවා. චිත්ත මත්ත පසීදති. චිත්ත කියන්නේ සිත පසීදති. පසීදති කියන්නේ ප්‍රසන්න වෙනවා. ප්‍රසන්න සිතක් ඇති වෙනවා. දැන් අපිට අපේ සිත එතකොට දැන් අප්‍රසන්න සිතක් අපිට තියෙන්නේ. ඔව් මොකද අපේ සිත කෙලෙස් වලින් ඉතා අප්‍රසන්නව තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන පහෙන් අපි එකතු කරන්නේ ඔක්කොම මොනවද? කෙලෙස්. ලෝභ දේශ මොහ කියන තුනෙන්ම අපි එකතු කරගන්න උදා කෙලෙස් එකතු කරගන්න. ඒවා කවු පින් හැටියට ඒ කෙලෙස්. අන්න ඒවෙන් අපේ මනස උළුව පිරලා තියෙන්නේ. එතකොට මේ දේශය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, මාන්නය ඕවා ඒවෙන් අපේ ඔළුව පිරලා තියෙන්නේ. මේ ධර්මය අහනකොට මේ සත්‍ය අහනකොට මොකද වෙන්නේ? මෙන්න මේවා ටික ගැලවි ඉවත් වෙනවා. ප්‍රසන්න තත්වයටපත් වෙනවා. චිත්ත මත්ත පසීදති. ඒ කියන්නේ මතුවට ඊළඟ භවයේදී ප්‍රසන්න සිතක් ඇති උප්පත්ති ලබනවා. මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා අවබෝධ කරගත්ත තැනත්තගේ. එතකොට බලන්න දැන් බණ ඇහුවම ලැබෙන ලාභ පහ ඔය. නොඇසූ දේවල් අහන්න ලැබෙනවා. ඇසූ දේවල් නැවත අහලා ඒ මතක් කරගන්න ලැබෙනවා. සැක සංකා දුරු වෙනවා. ඍජු දෘෂ්ටියක් ඇති වෙනවා. ප්‍රසන්න සිතක් ඇති වෙනවා. චිත්ත මත්ත පසීදති. හොඳ ප්‍රසන්න සිතක්. එතකොට අපි දැන් අපේ සිත ප්‍රසන්න වෙනවා නම් හොඳ පිරිසිදු සිතක් අපිට ඇති වෙනවා නම් අපි ඒකට අකමැතිද? නැහැ. කෙලෙස් නැති වෙනවා. පව් නැති වෙනවා. ඊළඟ ආත්මෙට යන්න හොඳ පුණ්‍ය කර්ම පුණ්‍ය සිතිවිලි ධර්ම සිතිවිලි අපිට ඇති වෙනවා. මොකද අපි අවසානයේ පහළ වෙන සිතත් එක්ක තමයි ඊළඟ ආත්මෙට උප්පත්ති ප්‍රතිසන්දිය ලබන්නේ. අන්න එතෙන්ට යනකොට අපි මේ කෙලෙස් සහිත ද්වේෂ සහගත ලෝභ සහගත සිතක් පහළ වුණොත් අපි යන්නේ කොහේ? සතර අපායට. ඒකෝ තිරිසන් ලෝකේ. අන්න එතනින් මිදෙනවා. මේ ධර්මයේ අහගෙන මේ චතුරාර්ය සත්‍ය හොඳට අහලා අවබෝධ කරගත්ත කෙනාගේ මරණාසන්න මොහොතේදී ඒ පුණ්‍ය සිතුවිල්ල පහළ වෙනවා. ඉතින් අපි සිත හදනවා. ඉතින් සිත හැදෙනවා මේ ධර්මයේ හොඳට අහලා ඒක හරියාකාර අහලා අවබෝධ කරගත්ත දැනගත්තා. එතකොට දැන් බලන්න දැන් මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස ඒ ලාභ පහ. ඔන්න ඔය ටික අපේ හොඳට හිතට නිතරම මතක් කර ඕක හිතට ගත්තාම අන්න අපේ හිත හැදෙනවා. නිතර බණක් අහන්න ඕන කියන. අඩුම ගානේ දවසට එක බණක්වත් අහන්න උත්සාහ කරන්න. අපි දැන් මාසෙකට එක බණක්වත් අහන්න නැති ඉන්න කොහෙද විතරක් බණක් අහන අය එහෙම. ඒගොල්ලෝ මේ ධර්ම මාර්ගයට යන්න ඕන නම් නිවන් දකින්න ඕන නම් මේ සසර ගමන කෙටි කරගෙන ලෝකේ උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබන්න ඕන නම් මෙන්න මේ අවබෝධයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඕක නොකර නිවන් දකින්න බෑ. මොකද මේ ධර්මය ඇහුවේ නැත්තම් අවබෝධ කරගත්තේ නැත්තම් නිවන් දකින්න බෑ. නිවන් දැක්කත් එක්ක පෙර ආත්මවල කරපු ඒ පුණ්‍ය කර්ම තියෙනවා. පෙර සසරේදී හරි මේ ධර්ම අහලා අවබෝධ කරගෙන තියෙනවා. දැන් අපි දැන් ඉපදිලා ඉන්න අවස්ථාව මේ කාලවක වන්නේ මේ ධර්මයේ හොඳට තියෙනවා. අපිට තියෙනවා අපිට දැන් ගොඩාක් වන්තරණ ආමුදුරු එතකොට අපි දැන් ඉන්ටර්නෙට් එකේ හොඳ ධර්ම දේශනාවල මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නිවන් අවබෝධ කරගන්න හැටි
පිළිබඳ හොඳ ධර්ම දේශනා තියෙනවා. දැන් අපිට අහන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ අන්නේ ටික අහලා මේ ආත්මෙම මේ සසරෙන් එතර වෙන්න අවශ්‍ය මූලික ටික හදාගන්න. මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න. එහෙනම් අපි දැන් ඉගෙන ගත්ත මේ සත්‍ය හතර තියෙනවා. මේ සතර නිවන වැහිලා තියෙනවා පංච නීවරණ වලින්. අපි දැන් පංච නීවරණ කියන්නේ මොනවද කියලා දැනගත්තා. එතකොට මේ ටික නීවරණ ටික ආවරණය ඉවත් කරගන්න නම් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්ම ශ්‍රවණය කරන්න ඕන කොයි විදිහටද කියලා දැනගත්තා. මෙන්න මේ ලාභ ටික අපිට ලැබෙනවා නම් අපි දහම්මකට දහම් බණ අහන්න අපේ සිත හැදෙනවා. ඒ தත්ත්වයටපත් වෙලා මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරන්න හැම කෙනාම උත්සාහ කරන්න. එතකොට දැන් ඊළඟ වැඩසටහනේදී මම බලාපොරොත්තු වෙනවා ඊළඟට මේ සත්‍ය සතර ගැන පිළිබඳව එකින් එකට වචනෙන් විස්තර කරලා තේරුම් කරලා දෙන්න. ඊළඟ එක තමයි අපි මේ පාලියෙන් කියන වචන පිළිබඳව ගොඩක් හිතන්න යන්න එපා. මොකද මේ පාලියෙන් තියෙන වචන සිංහලට පරිවර්තනය කරගත්තාම තාම සරල දේවල්. දැන් පටිච්චසමුප්පාදය කියුවාම ගාධනෙක් දන්නේ නැහැ. මොකක්ද කියලා. පටිච්චසමුප්පාදය කියන්නේ හේතුඵල ධර්ම. හේතුව ඇති දැන ඵලයක් තියෙනවා. හේතුව නැති කරාම ඵලය නැති වෙනවා. කර්මය ඇති දැන අපි ඊළඟ ආත්මයට ඒ කර්ම වලින් යනවා. කර්මය නැති කරාම ඊළඟ ආත්මේ නැති වෙනවා. ඕක තමයි හේතුඵල ධර්ම. ඉතින් ඒක හිතෙන්ට හදන්න මේ ධර්ම ටික අපි දැනගන්න ඕන. හොඳයි දැන් මේ පිළිවෙල හොඳ අවබෝධයක් ලැබෙන්න තියෙන්නේ හිතෙනවා. මගේ ඊළඟ වැඩසටහනේදී අපි තව ටිකක් ඉදිරියට මේ පිළිවෙල විස්තරات ඇතුව විමසා බලමු. ඊළඟ ඔබ සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න මේ අහන ලද දේශනාව උපකාරී වේවා කියලා සියලු දෙනාටම දෙවියන් සරණ ප්‍රාර්ථනා